හායි යාළුවනේ ඉතින් අද මම හදන්න යන්නේ ක්වික් රසම රස බීෆ් බිරියානි එකක්. සෝ මේක ඇත්තටම මගේ හස්බන්ඩ්ගේ රික්වෙස්ට් එකක්. සෝ එයාට අද බීෆ් බිරියානි එකක් කන්න හිතුන හින්දා මමත් හිතුවා ඒක වීඩියෝ එකක් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මුලින්ම මම ගත්තේ ශාන් බිරියානි මික්ස් එක. ඉතින් මට නම් මේ මික්ස් එක පාවිච්චි කරලා හදන බිරියානි එක ගොඩක් ලේසි. බට් මම මේ මික්ස් එක විතරක් නෙමෙයි ඉතින් යූස් කරන්නේ. ඉතින් එක දවසට එක මික්ස් යූස් කරලා තමයි මම යූෂුවලි බිරියානි එකක් හදන්නේ. සෝ ඊට පස්සේ මම මේ මික්ස් එක යූස් කරලා බීෆ් ටික මැරිනේට් කරගත්තා. සෝ ඒක කරන්න මම කර්ඩ්, ලයිම් ජූස්, කොරියන්ඩර්, ගාර්ලික් ඇන්ඩ් ජින්ජර් පේස්ට් එකක් දාලා ලුණු අවශ්‍ය ප්‍රමාණයක් දාලා තමයි මම මේ මැරිනේට් එක කරගත්තේ. ඉතින් ඒ අතරේ රයිස් එකත් ලෑස්ති කරගත්ත. මම යූෂුවලි බිරියානි හදද්දී රයිස් එක වෙනම බොයිල් කරලා ඩ්‍රේන් කරලා තියාගන්නවා because මට ඒක ලේසි හින්දා. අද ඉතින් මට බීෆ් බිරියානි එක හදන ගමන් මට මතක් වුණේ අපි ටික දවසක කලින් යාළුවෝ ටිකත් එක්ක තිබුණු get together එකක් ගැන. ඉතින් එදත් අපි ලොකු confidence එකකින් අද බිරියානි එකක් හදමු කියලා වැඩේ පටන් ගත්තා. ඉතින් හැබැයි අන්තිම result එක නම් බිරියානි එකක් නෙමෙයි යාළුවනේ. ඒක කිරිබත් එකක් වගේ තමයි මේ ආවේ. ඉතින් ඒක හදපු chef කවුද කියලා නම් අහන්න එපා. ඉතින් වෙන කවුරුත් නෙමෙයි මම්ම තමයි. හරි එහෙනම් මේ පාර ඒ මිස්ටේක් එක රිපීට් කරන්න නැතුව වැඩේ කරමු. දැන් මම ප්ලේට් එකට ලුණු, තක්කාලි, අලගෙඩියක් සහ මේ කොත්තමල්ලි ලීව්ස් ටික කපාගෙන ලෑස්ති කරගත්තා. ඉතින් ඊට පස්සේ බීෆ් එක හදන්න මම පටන් ගත්තා. ඇත්තට මම හරි ආසයි බීෆ් කුක් වෙද්දී එන ස්මෙල් එක. ඒ වෙලාවට මට තවත් බඩගින්න වැඩි වෙනවා. ඉතින් දැන් මං කරි එක ලෑස්ති නිසා රයිස් එක උඩින් දැම්මා. ඊට පස්සේ පොඩ්ඩක් yellow colour ටිකක් දාලා fried onions උඩින් දාලා ඒ වගේම කොත්තමල්ලිත් දාලා ලස්සනට garnish කරගත්තා. ඊට පස්සේ lid එක වහලා පොඩ්ඩක් cook වෙන්න තියන්න ඕනේ. අද නම් කිරිබත් එකක් නෙවෙයි යාළුවනේ, ඇත්තටම බිරියානි එකක් තමයි. දැන් ඉතින් තියෙන්නේ හොඳට මික්ස් කරගන්න. සෝ ඒකත් එක්කම ඉතින් මම බිරියානි එකත් එක්ක කන්න සිම්පල් කර්ඩ් සැලඩ් එකකුත් හදාගත්තා. මට නම් ඇත්තටම බිරියානි එක්ක කර්ඩ් සැලඩ් නැතුව නම් කොහොමදත් බෑ. අනිවාර්යෙන් කර්ඩ් සැලඩ් එකක් තියෙන්න ඕනේ. ඕන්න ඉතින් අපේ ලන්ච් එක ලෑස්ති. ඉතින් මම නම් ගොඩක් සතුටු වෙන්නේ මගේ ෆැමිලි එක මගේ කෑම රස කරලා කනවා දකිද්දි. ඉතින් ඒක තමයි මට කුකින් වල තියෙන ආසම කරන දේ. සෝ මේ වගේ ආයෙත් easy recipe daily vlogs food videos බලන්න කැමති නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් comment එකකුත් දාගෙනම යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් meet වෙමු.